ඔය ළමයින්ට කැමති නැද්ද? ඇයි නිවන්ස එහෙම වෙන්නේ? මහාචාර්ය කවීන්ද්‍ර සේනානායක. මේ වෙද්දි නව කතා පොත් 12ක්, කෙටි කතා පොත් 7ක්, කවි පොත් 2ක් ලියලා තියෙනවා. මේ එකකවත් ළමා චරිත නැහැ. අඩුම තරමේ ළමයි ගැන සඳහනක්වත් නැහැ. නමුත් මට හිතෙච්ච දේ තමයි අද මේ චිත්‍රපටයේ බොහොම චරිත හැටියට ගත්තාම හරි සීමිත චරිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම ඒ ලොකේෂන් ගැන කතා කරොත් නැත්නම් රූපගත කරපු ප්‍රදේශ ගැන කතා කරොත් හරිම පොඩ්ඩයි තියෙන්නේ. නමුත් මේක ඇතුලේ තියෙන කතාව හරිම විශාලයි. ඒ කතාව මම හිතනවා පවුලකට ඉතාමත්ම වැදගත් කතාවක්. ඒ ඇතුලේ අපිට කියන්න හදන දේ මම හිතන්නේ මේ චිත්‍රපටිය බලනකොට මම විශ්වාස කරනවා චිත්‍රපටිය බලපු හැමෝටම අවසාන ජවනිකා ටිකට එනකොට ඇස්වලට කඳුළු ආවේ නැත්නම් ඒක පුදුමයක්. මම හිතනවා දරුවෙකුට මව්පිය සෙනෙහස කියන එක කොච්චර වැදගත්ද. ඒක අහිමි වෙච්ච වෙලාවට ඒක නැති වෙච්ච වෙලාවට සමාජයේ ඉදිරිපිට මේ දරුවෝ මුහුණ දෙන ගැටලු මේවා හරිම ලස්සනට සංවේදී විදියට කතා කරනවා. මම හිතනවා ඒ හින්දා මේ චිත්‍රපටිය පවුලේ චිත්‍රපටියක් වේවි මුළු සමාජයටම වැදගත් වන පණිවිඩයක් දෙන චිත්‍රපටියක් වේවි කියලා මම විශ්වාස කරනවා. හෙලෝ ආච්චි. හොඳ නිවුස් එකක් තියෙනවා. අර ඔය ආසම් මල් ජාතිය අන්න අද හොඳට පිපිල. මම පොකුරක්ම කඩාගත්තා වාසියකට දාන්න. ඔයව මතක් වෙනවා. මලකිදුවේ නොබ චිත්‍රපටියේ කිසිම ඍණාත්මක දෙයක් මම දකින්නේ නැහැ. එතන කියන්නේ ධනාත්මක දේවල් තුලින්ම ඍණාත්මක දේවල් සමාජයෙන් නැති කරන්න කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට එහි පාසලක සිදුවෙන දේවල් පාසලක සිදුවෙන කිසිම අක්‍රමිකතාවයක් මේ චිත්‍රපටිය පෙන්වන්නේ නැහැ. ඒ වගේම කොහොමද දරුවෙකුට කිසිසේත්ම සමීප නැති වැඩිහිටියෙකුට කොහොමද දරුවෙකුට ළඟා වෙන්න පුළුවන්, සමීප වෙන්න පුළුවන්, ආසන්න වෙන්න පුළුවන් කියන එක පෙන්වන්න පුළුවන් හොඳම චිත්‍රපටියක්. මම හිතන්නේ ඕනම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක්. පේරන්ටින් එහෙම නැත්නම් මවෙක් ගියක් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පුළුවන් හොඳම චිත්‍රපටිය මම හිතන්නේ මලකිදුවේ නුඹ. සෝරි යන්නේ පරක් වුණා චුට්ටක්. දුවට අද ආෆ්ටර් ස්කූල් මම යාව යාළුවෙක් ගම්ම කෙනෙක්ට බාර දීලා ආවේ. කො අම්මා? මට දුවව ගන්න කිව්වා. අම්මාව තනියමත් ඇරියද අංකල් එක? ඒක නම් මට ගානක් නැහැ. ගානක් නැහැ. මලකිදුවේනම චිත්‍රපටිය මම හිතන්නේ මගේ රංගන ජීවිතය ඇතුලේ මට ලැබිච්ච ලොකු වාසනාවකට ලැබුණු චරිතයක්. ඉතින් ඊටාම හොඳ තිර පිටපතක්. මේ වගේ පිටපතක් විශේෂයෙන් නළුවෙකුට රංගන ශිල්පීන්ට ලැබෙන්නේ ඊටාම අඩුවෙන්. වාසනාව මේ චිත්‍රපටයේදී මමත් ලැබුවා මහාචාර්ය කවීන්ද්‍ර සේනානායකගේ චරිතය නිරූපණය කරන්න. මේ චිත්‍රපටය කතා කරන තේමාව අපි අතරේ තියෙන මේ අපේ සමාජයේ තියෙන සුලභව අපේ අම්මා තාත්තා දුව හරින් කුටුම්බය ඇතුළේ ඉන්න සමීප මිනිස්සු ගැන නැවත හිතන්න පුළුවන්. අපිත් එක්කම ජීවත් වෙන මිනිස්සු ගැන තව මානයකින් තව විදිහකින් හිතන්න පොළඹවන චිත්‍රපටියක්. අපේ සිනමාවේ සදාකාලික නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගනය ඇගේ ඒ වයසේදීත් අපිට කිට්ටු වෙන්න හිතන්නත් බැරි අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඉතුරු කරපු ඉතාම විශිෂ්ට රංගනයක් මේ චිත්‍රපටියේත් ඇය සලකුණු කරලා ගිහිල්ලා තියෙනවා අපේ සිනමාවට. ඇයගේ සිටන් මේ චිත්‍රපටියේ සමනලි ෆොන්සේකා කුෂේන්යා ෆොන්සේකා විශේෂයෙන් ඔවුන්ගේ රංගනය තා විශිෂ්ටයි. මම හිතනවා මේ චිත්‍රපටිය ඉතාම සංවේදීව සහ ආදරයෙන් ප්‍රේක්ෂකයන් වැළඳගනී කියලා. මම මේ චිත්‍රපටිය කීප වතාවක් නරඹලා තියෙන හැබැයි මේ නරඹන හැම වතාවකම තවමත් පෞද්ගලිකව මම සංවේදී වෙන ඇසට කඳුලක් උපදවන ඉතාම සංවේදී චිත්‍රපටියක්. සහ ජීවිතේට ගොඩක් දේවල් මේ එකතු කරන එක පැත්තකින් වින්දන කල්පන ආර්යවංශගේ සිනමාව ඇතුලේ තියෙනවා හරි තෙරපියුටික් හරි හිත නිවන මිනිස්සුන්ව සුවපත් කරන ගතියක් තියෙන ඔවුන්ගේ සිනමාවේ තිර පිටපත්වල සමස්ත නිර්මාණවල ඇතුලේ එවැනි චිත්‍රපටියක් තමයි මලකිදුවේනම චිත්‍රපටියත්. අපිට හරි ජීවිතේට සැහැල්ලුවක් සහනයක් විශාල අත්දැකීමක් ලබා දෙන ජීවිතය ගැන නැවත හිතන්න බලාපොරොත්තුවක් ඇති කරන චිත්‍රපටියක්. ඉතින් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්න ලැබිච්ච එක මගේ ජීවිතේ ඉතාම විශාල භාග්‍යයක්. මගේ ජීවිතේ විශේෂ සම්දිස්ථානයක් මලකිදුවේනම චිත්‍රපටිය. මොකද තරහින්? එහෙම නෑ. මෙතනට ආවේ සෙලිබ්‍රේට් කරන්න. සෙලිබ්‍රේට් කරන්න ඕන ඔයාලා දෙන්නට එන්න තිබ්බන්. මාව මොකටද අදගෙන ආවේ?
කායක නවත්තන්න. ඇයි මොකද යන්නේ දුව තරහවත් එක්ක නෙමෙයි. ඒනට මං හින්දා ඒක වැඩි වෙනවනේ මලකි දුවේ නුඹ කොහොම ආසාවෙන් නැරඹුවා. ඇහි කඳුළු නැති වුණත් හදවතේ කඳුළු පිරීලා තියෙන්නේ. මුළු චිත්‍රපටිය පුරාම ගලාගෙන ගිය ඒ සිනමා ගීතේ වටිනාකම මම කොච්චර ගීත ලිව්වත් ඒ ගීත හැම එකටම යට වෙච්ච සිනමා ගීතයක් මේක. මේ තුල අවසාන කොටසට එනකොට ඇත්තටම මං හිතන්නේ හඬපු නැති කෙනෙක් නෑ මේ ශාලාව තුල. හැමෝගෙම ඇස්වල කඳුළු හැමෝම ඇස්වල කඳුළු පියදලා හිටියේ. නමුත් ඊට වැඩිය හදවතින් අනුභවය බොහොමයක් ඉන්නට ඇති. මං හිතන්නේ මේක පාසල් සිසු දරුවන් ඒ වගේම ගුරු මාතා පියවරු මේ නැරඹිය යුතුම චිත්‍රපටයක්. හැබැයිවටම සියල්ලම දෙමව්පියන් විසින්ද නැරඹිය යුතු චිත්‍රපටයක් මේක. එන්න කලින් Google කරාද ළමයි කරන සෙල්ලම් මොනවද කියලා? රිසර්ච් කළ තාත්තා කෙනෙක් වෙන්නද හිතුවේ? අපේ සිනමාවට ආගන්තුක අත්දැකීමක් ඉතාම විශිෂ්ට විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මගේ ජීවිත කාලය තුළදී දැකපු චිත්‍රපට අතරේ මගේ පෞද්ගලික ලෝකයේ විශිෂ්ටම කියලා නිර්මාණයක් මේ මම අත්විඳපු චිත්‍රපට 9න් එකක් මේ චිත්‍රපටය. එක පැත්තෙන් අතිශයින්ම නිර්මාණශීලී, අතිශයින්ම සංවේදී, අතිශයින්ම ආදරණීයයි. ඒ වගේම අපේ සමාජයේ දුවෙක් සහ අම්මෙක් පිළිබඳ මම හිතනවා ඉතාම විද්‍යාත්මක නිර්මාණශීලී හරස් කැපුමක් තමයි මලකි දුවේ නුඹ. ඒ විශේෂයෙන්ම අපේ මම මේ විශිෂ්ටතම තිර රචනය පිළිබඳව, අධ්‍යක්ෂණය පිළිබඳව, රංගනය පිළිබඳව කතා කරනවා වගේම මම එක චරිතයක් පිළිබඳව විතරක් කතා කරන්න කැමතියි. කුෂේන්‍යා දියණිය. කුෂේන්‍යාට මට කියන්න තියෙන්නේ මලකි දුවේ නුඹ පමණක් නෙමෙයි, මැනිකකි දුවේ නුඹ අපේ සිනමාවට. රටේ ප්‍රසිද්ධ අයගේ පෞද්ගලික ජීවිතවල වැරදි හොය විමර්ශා කරන නිමන්සට තමන්ටත් පෞද්ගලික ජීවිතයක් තියෙන බව මතක් කරලා දෙන්න හොඳ නිවුස් ඔන්න දැන් කරලියට ඇවිල්ලා. අන්තිම ප්‍රෝග්‍රෑම් එක ලොකුවට ගියේ නෑ නේද? කවුද ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ? ඔයාට ලොකු වීව්ස් ගාන, ලයික්ස් ගාන, ෂෙයාර්ස් ගාන, කමෙන්ට්ස්, ෆොලෝවර්ස්ලා, ඔයාගෙන යන කුණු කතා, කුණු නිවුස් ඒවට අදාළ නෑනේ. ක්ලාස් ටීචර් තමයි කිව්වේ මේ ටර්ම් එකේ චනුලගේ ග්‍රේඩ්ස් වෙනදට නැති විදියට වැටලා තියෙනවා කියලා. මේ චිත්‍රපටිය පුරාම S2 අහකට ගන්නට බැරි තරම් හරි ලස්සනට මේ සංකල්පය ගොඩනගලා තිබුණා. මම විශ්වාස කරනවා මේ විදුහල්පතිනියක් හැටියට හැම ටීනේජ් එකේ ඉන්න තරුණ දියණියක්ම මේ චිත්‍රපටිය බලන්න ඕනේ. මොකද අම්මෙකුගේ චරිතය අම්මලා මොන දේ කරත් දරුවන්ට කොච්චර ආදරෙයිද, කොච්චර කැපවීම කරනවද කියලා සමහර වෙලාවට තරුණ දූලට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට තරුණ දූලා ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට හේතුව දූලගේ වරදකුත් නෙමෙයි. ඒ වයසේදී හිතෙනවා මම හරි කියලා. නමුත් ආදරණීය දියණියනි, මේ මලකි දුවේ නුඹ චිත්‍රපටිය පුරාවට ඔබට ඔබ කවුද සහ අම්මා කවුද කියන ඒ සංකල්ප දෙක හොඳටම අඳුන ගන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේ චිත්‍රපටයේ නැරඹුවේ අපි ඉතාම සතුටින්. මම හිතනවා මේ ලංකාවේ ඉන්න අද අම්මලා තාත්තලා ගොඩාක් සමහර වෙලාවට තරුණ දියණියන්ගේ වෙනස්කම් සහ ඒ වෙනස්කම් ඇයි කියලා හඳුනගන්න බැරුව මනෝවෛද්‍යවරුත් හම්බ වෙනවා. මම හිතනවා මේ චිත්‍රපටිය ඇතුලේ මේ ඔක්කොම කතන්දරේ තියෙනවා. ඒ නිසා අම්මලාට, දූලාට, තාත්තලා මේ හැම කෙනෙකුටම හරිම ලස්සන කතන්දරයක් මේ චිත්‍රපටිය ඇතුලේ දෙනවා. ඒ ආදර්ශය මම හිතනවා ගොඩක් වෙලාවට මම හිතනවා අද මේ තාක්ෂණයත් එක්ක මුහු වෙලා බොහෝ වැරදි මඟට යන හැම දරුවෙකුටම හොඳ ලස්සන මාර්ගදර්ශනයක් මේ චිත්‍රපටයෙන් ලබා දෙනවා. ලොකු අම්මා ළමයාත් විනාසයි තමුන් ගාව හිටියෝ. ඔයාට ජීවිතේ හැමදාම ලොකුම ලැජ්ජාව මමනේ. මහ ලොකු නඩු කාරණාවක්. මේ දවස්වල ළමයි අතර යන අලුත් පෙරල්ල දන්නවද? ඉස්සර වගේ නෙමෙයිනේ ආච්චි. මං දැන් ලොකුයි. මට දැන් තේරෙනවා. ප්‍රශ්න අපි හිතුවට වඩා දුර දෙක ගිහින් තියෙන කවේන්ද්‍ර. අයියෝ දුවට ඇත්ත කියන්නේ. ඉතාමත්ම රස විඳපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියට මම හුඟක් කැමතියි. මොකද හේතුව මෙච්චර කල් අපේ සිනමාවේ ඇහැ ගැහිලා තිබිච්ච නැති පැත්තක්
ගැන සාකච්ඡා කරනවා. මේ සිංගල් පේරන්ට් ෆැමිලිස් කියන ඒවා ඇත්තටම මොනතරම් මනුෂ්‍ය ඛේදවාචක වෙන්න පුළුවන්ද කියන එක. දරුවෙක්ව තනියෙන් හදාගන්න අම්මා කෙනෙක් මුහුණ දෙන ප්‍රශ්න. ඒක නිසා මේ දරුවා විඳවන විදිය සහ ඒකට අමතරව ලස්සන සුන්දර ආදරයකුත් ඒකට එකතු වීම. මට චිත්‍රපටිය මුලින් පටන් ගනිද්දී හිතුණා ඒකේ ඒකාකාරී ගතියක් ඇති වෙයිද කියලා. නමුත් පස්සේ බලනකොට ඒ කතාව ගොතලා තිබිච්ච විදිය ඉතාමත්ම සිනමාත්මකව තිබිච්ච නිසා මම නොහිතපු තැනකට තමයි අන්තිමට චිත්‍රපටිය ගියේ. ඒක හරිම දුර්ලභ අවස්ථාවක්. මොකද ප්‍රේක්ෂකයා කලින් නොහිතපු තැනකින් ප්‍රේක්ෂකයාට හිතන්න පුරුදු කරනවා. මේකෙන් මම උගාක් දේවල් ඇත්තටම ඉගෙන ගත්තා. මම හිතනවා මේක මනෝවිද්‍යාත්මකව උගාක් මේ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය කිරීම පිළිබඳව. මොකද මිනිස්සුන්ට උගාක් දේවල් හිතන්න පුළුවන්. මනුස්ස ජීවිතය පිළිබඳව, පවුල පිළිබඳව, දරුවන් පිළිබඳව සහ තනි මමක් දරුවෙකු හැදීමේදී මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව. එහෙනම් දැන්වත් කියනවා මේ බොරුව නවත්තනවා. ඇයි මේ නැති තාත්තා කෙනෙක් ගැන අහන්නේ ඔයා? ඔයාට නැත්තේ හස්බන්ඩ්. මට නැත්තේ තාත්තා. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් මගේ වැඩි කැමැත්තක් තියෙනවා බොහොම අනුවේදනීය හැඟීම්බර කතා තේමාවන්ට සංගීතය සපයමින් දායකත්වය ලබා දීමට. මට ජීවිතයේ මේ බොහොම ආසාවම කරන එවැනි තේමාවක් රැගත් සිනමා කෘතියක් තමයි මලකිදුවේ නුඹ. ඉතින් මම බොහොම ආසාවෙන් කැමැත්තෙන් මගේ මුළු ශක්තියම යොදලා තමයි මම මෙහි සංගීත නිර්මාණය කළේ. ඒ තරම්ම හැඟීම්බර චිත්‍රපටයක්, හැඟීම්බර තේමාවක් රැගත් චිත්‍රපටයක්. මලකිදුවේ නුඹ ඇත්තටම නමටම සරලන චිත්‍රපටයක්. මට ලස්සන චිත්‍රපටයක්. අලුත් අවුරුද්දේ මුලම ඕගොල්ලන්ට තිරගත වෙන්න සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ 2026 අවුරුද්දට මලක් වගේ ලස්සන චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය ඇත්තටම දැවැන්ත නළුනියන් රසක් චරිත නිරූපණය කරනවා. අපින් වියවුන් නීලි රැජින මාල්නි ෆොන්සේකා මහත්මිය ප්‍රධාන චරිතයන් නිරූපණය කරන චිත්‍රපටියක් මලකිදුවේ නුඹ කියන චිත්‍රපටිය. ඇත්තටම මම හිතන්නේ මේ චිත්‍රපටිය නරබලා අවසන් වෙනකොට සෑම කෙනෙක්ගේම දෙනෙතට කඳුලක් වුණනවා නොඅනුමානයි. ඒ තරම් ලස්සන මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තිනවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා අලුත් අවුරුද්දේ අලුත් චිත්‍රපටියක් ඇවිල්ලා නරබලා රස විඳලා ශෝක වෙලා ප්‍රීති වෙලා යන්න කියලා. බොහොම ස්තුතියි. මලකිදුවේ නුඹ මේ චිත්‍රපටය ඇතරම දරුවන් එකට ඉඳගෙන බලන්න පුළුවන් හරිම වටින චිත්‍රපටයක්. විශේෂයෙන් කියන්න ඕනේ අපේ නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය අවසාන වතාවට කියන්නේ ඇගේ අවසාන චිත්‍රපටිය මේක. ඒ වගේම සමනලීවත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ චිත්‍රපටයේ එක ගීතයයි තියෙන්නේ. ඒ ගීතය ගායනා කරන්න මට ඒ අවස්ථාව ලබා දුන්න විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ කොළරත්න ආර්යවංශ මහත්මයාටත් ආචාර්ය රෝහණ වීරසිංහයන්ටත් එතුමන්ලා දෙපළ තමයි මට ආරාධනා කරේ මේ ගීතය ගායනා කරන්න කියලා. ඉතින් හරිම හැඟුම්බර සංවේදී ගීතයක් වගේම ඊටාම මේ ලස්සන හැඟුම්බර ඉතාම මේ හදවතට සමීප වෙන තේමාවක් ඇතුළත් චිත්‍රපටයක්. මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම නරඹන්න කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ වින්දන ආර්යවංශ කල්පනා ආර්යවංශ දෙපළගේ අධ්‍යක්ෂණයක්. ඉතින් මේ චිත්‍රපටය ඉතාම වටින චිත්‍රපටයක්. මම හිතනවා මේ චිත්‍රපටයේ මේ ගීතය මලකිදුවේ නුඹ ගීතය ගායන්න මට මේ අවස්ථාව මගේ භාග්‍යයක් කියලා මම සලකනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා සියලු දෙනාම ඇවිල්ලා නරඹන්න කියලා. මම ස්තුතියි. ඔයා දැන් එන්න මම්මා වගේ. යාළුවොත් කියනවා. අයියෝ ආසනෙ දෙහෙම වෙනවට. අම්මා ලස්සනයිනේ. ඒකින්ද ගානක් නැහැ.